RTFM News. ආයිබෝවන් ඔබ මේකතු වන්නේ RTFM දවසේ රාත්‍රී පුවත් විකාශයත් සමගයි. වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරයි. වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව වෙරළ සංරක්ෂණ අධිකාරිය හා පොලිසිය එක් වී අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම ඉදිකිරීම් ඉවත් කිරීමත් සමග එම ස්ථානයේ සිට ව්‍යාපාරිකයින් ඇතුළු වෙළඳසැල් හිමියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ නමුත් එම විරෝධතා මැද්දේ එම වෙළඳසැල් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. මීට පෙර හිරිකැටිය වෙරළ තීරයේදීද අනවසර ඉදිකිරීම් ඉවත් කළ බවත් ඒ ආකාරයෙන්ම වැලිගම වෙරළ තීරයේද අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කළ බවත් වෙරළ තීරයේ පොදු මහජනයාගේ භාවිතය සඳහා පැවතිය යුතු බවත් මෙම වැඩපිළිවෙල වැලිගම වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සිදු කර ඇති අයගේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට සිදු කළ එකක් නොවන බවයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ බඩ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එහිදී පවසා සිටියේ. කැඳහැලියකට පළාත් පාලන ආයතනවල බලය දීලා ගම හදන්න බෑ. නලින්ද ජයතිස්ස කියයි. ආණ්ඩුවට අවශ්‍යතාවය තිබෙන්නේ පළාත් පාලන ආයතන කඩිනමින් පිහිටුවා එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1400ක් වෙන් කර ඇති බවත් අමාත්‍යාංශ හරහා මේවා වියදම් කිරීමේදී ගමේ දේශපාලන නියෝජිතයා රාජ්‍ය ආන්ත්‍රණය මහජනතාව යන සියලු දෙනා සම්බන්ධ වුවහොත් එය නිවැරදිව සිදු කරගත හැකි බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. රජයට අවශ්‍ය වන්නේ රටේ සංවර්ධනය ගම දක්වා රැගෙන යාමට බවද එයට ඇති පහසුම මාර්ගය වන්නේ පළාත් පාලන ආයතනවල බලය ජාතික ජනබලවේගයට ලබා දීම බවද එසේ නොමැතිව තනියෙන් වැඩ කටයුතු කිරීමට හැකි නම් සමගි ජනබලවේගයට මේ වන විට බලය ලැබී ඇති පළාත් පාලන ආයතනවල වැඩ කර පෙන්වන ලෙසද අමාත්‍යවරයා පවසා සිටියා. කැඳහැලියකට පළාත් පාලනවල බලය ලබා දීමෙන් ගම සෑදීමට නොහැකි බවත් ඔවුන්ගේ එකතු වීම ඇත්තේ බලය පිහිටුවා ගැනීම සඳහා පමණක් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. තුෂාර උපුල්දෙනිය ජූලි 9 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග. වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය ජූලි 9 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ. ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තුෂාර උපුල්දෙනියට චෝදනා එල්ල වී තිබෙනවා. RTFM නිවුස් සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RTFM YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.